ඔයා තාමත් හිතන් ඉන්න ජීවිතය කියන්නේ ආතල් එකක් කියලා නම් මේක බලන්න එපා. ඔයා හැමදාම එකම තැන පල් වෙන නිවෙටෙක් වෙන්න කැමති නම් මේක බලන්න එපා. මේක අහද්දි ඔයාට රිදෙයි. ඔයාගේ ඇඟ ඇතුලෙන් ගින්දර මතුවේ. හැබැයි යන්නේ ගින්දර තමයි ඔයාව දවසක දිනවන්නේ. අද මම කතා කරන්නේ ජීවිතේ වැදගත්කම බිඳුවටම ඇදලා දාන මෝඩකම් කීපයක් ගැන. අංක 1. තමන්ගේ ඇඟ ගැන වගකීමක් නැතිකම. ඔයාගේ ඇඟ තමයි ඔයාගේ එකම වර්කින් මැෂින් එක. ඒක කුණු බක්කයක් වගේ හිතාගෙන හැම ජරාවම ඔබන්න එපා. අන්තිමට ලෙඩ ඇඳේ වැටිලා ඔයාගේ සල්ලි වලින් ડોක්ටර්ස්ලා සැප විඳිනකම් බලන් ඉන්න එපා. හිතන්න ඔයාගේ ෆෝන් එක දවසක් හරි charge කරන්නේ නැතිව ඉන්නවා. එහෙනම් මොකටද ඇඟට හරි කෑමක් නැති වෙන්නේ? නිදාගන්නේ නැතිව ඉන්නේ. අංක 2. සෙක්ස් වලට කසාද බැඳීම. මිනිත්තු 10ක සැපක් වෙන මුළු ජීවිත කාලෙම Tamanට ගැලපෙන්නේ නැති එකෙක් එක්ක නිරේ ලගින්න එපා. ප්‍රේමය, අවබෝධය, අරමුණු එකම දිශාවකට තියෙන කෙනෙක් හොයාගන්න. ඔයා ආසාවට විතරක් කාර් එකක් ගත්තොත් ඒක පදින එක වදයක් වෙනවා. කසාදිත් එහෙමයි. අංක 3. අනුන්ගේ හීන වලට උදව් කිරීම. ඔයාගේ හීනට වැඩ කරන්නේ නැත්නම් ඔයාට වෙන්නේ හැමදාම වෙන එකෙක්ගේ හීනයක් වෙනුවෙන් කුලියට වැඩ කරන්න. තමන්ගේම දෙයක් පටන් ගන්න. ඔයා බොස්ට BMW එකක් ගන්න වැඩ කරනවා නම් ඔයාට බයිසිකලයක් ගන්න බැරි මොකද? අංක 4. දෙමව්පියන් හැලු කිරීම. ඔයා අද දඟලන ලෝකයේ මුලින්ම පෙන්වේ යාලා. ඔයාටත් දවසක ළමයි ලැබෙයි. මතක තියාගන්න. ඒක කැරගෙන රෝදයක්. හිතන්න ඔයා අම්මට තාත්තට අද සලකන විදිය ඔයාගේ ළමයි ඔයාට සලකන විදිය තීරණය කරයි. අංක 5. නෙගටිව් වැල් වටාරම්. මට බෑ, මට වෙන්නේ නෑ කියා ඉන්න එපා. දිනන එක ගල්ලස්සෙන් හරි පාර හදාගන්න. අද ඉඳන්වත් මේ මූසල කතාව නවත්තපන්. ඔයා මට බෑ කියලා හිතුවොත් ඒක හැබෑ වෙන්න පටන් ගන්නවා. ඔයාගේ සිතුවිලි තමයි ඔයාගේ අනාගතේ. අංක 6. අත දුන්න එකව අමතක කිරීම. බඩගින් නිද්දි කන්න දුන්න එක. ඔයා අමාරු කාලේ අත දුන්න එකව අමතක කරන එක පණ පිටින් අපායන්. හිතන්න ඔයා සාර්ථක වුණාම ඔයාට එතනට ගේන්න උදව් කරපු හැමෝටම සලකන්න මතක තියාගන්න. අංක 7. හැමෝම සතුටු කරන නිවට යවීම. ඔයා අයිස්ක්‍රීම් නෙවෙයි හැමෝම සතුටු කරන්න. ඔයාගේ තීරණ වලට ප්‍රතිපත්ති වලට කොන්ද පණ තියන් ඉන්න පුරුදු වෙන්න. ඔයා හැමෝම සතුටු කරන්න ගියොත් අන්තිමට ඔයාට ඔයාවම නැති වෙනවා. අංක 8. කම්පැනි එකට පණ දීම. ඔයා අද මැරුණොත් හෙට පත්තරේ ඇඩ් එකක් දාලා අලුත් එකෙක් වැඩට ගන්නවා. හැබැයි ඔයාගේ ගෙදර අයට ඔයා නැති අඩුව කවදාවත් පුරවන්න බෑ. හිතන්න කම්පැනි එකට වඩා ඔයාගේ පවුල වටිනවා. අංක 9. ජීවිතේ රිමෝට් එක අනුන් අතට දීම. නෑදෑයෝ යාළුවෝ අනුන් කියන විදිහට නටන්න එපා. මරණ මංචකයේදී ඔයාට තියෙන ඔයාගේ තීරණ, ඔයාගේ අරමුණු ගැන විතරයි. ඔයාගේ ජීවිතය ඔයාගේමයි. ඒක ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න. අංක 10. සැලසුමක් නැතිව ඇහැරීම. මොකද්ද අද කරන්න කියලා දන්නේ නැතිව ඇහැරෙන එක පාර දන්නේ නැතිව බස් එකකට ගොඩ වුණා වගේ. කොහොමවත් යන්නේ නැහැ. ඔයාට අරමුණක් තියෙනවා නම් ඒක සාක්ෂාත් කරගන්න සැලසුමක් හදාගන්න. අංක 11. එකම වලේ දෙපාරක් වැටීම. වැරදීම මනුස්සකම්. හැබැයි එකම වැරද්ද ආයෙත් කරන එක තිරිසන්කම්. වැරද්දෙන් ඉගෙන ගන්න. හිතන්න. එකම වැරද්ද දෙපාරක් කරොත් ඒක වැරද්දක් නෙවෙයි. තේරීම. අංක 12. ඔයාගේ හැමදේම අනුන්ට වමාරන්න එපා. ඔයාගේ දුර්වලකම දැනගත්ත දාට මිනිස්සු ඔයාව පාලනය කරනවා. රහස් කියන්නේ රහස් වලට. හිතන්න හැමෝටම හැමදේම කියන්න එපා. සමහර දේවල් Taman ළඟම තියාගන්න. අංක 13. ණය වෙලා මගුල් කෑම. එහෙම නැත්නම් පාටි දැමීම. දවසක ෂෝ එකකට ණය වෙලා අවුරුදු ගාණක් වාර්ගය ගෙවන එක තරම් පට්ට ගුණකමක් තවත් නැහැ. මගුල් කන්න ණය වෙලා පස්සේ බඩගින්න ඉන්න එපා. අංක 14. නොදන්නා දේ අහන්න ලැජ්ජ වෙන එක. නොදන්න දේ අහන කෙනා විනාඩියයි මෝඩයා වෙන්නේ. නොහාන එක ජීවිත කාලෙම මෝඩේ. නොදන්න දේ අහන්න ලැජ්ජ වෙන්න එපා. ඉගෙන ගන්න එක ලැජ්ජාවක් නෙවෙයි. අංක 15. වැඩකට නැති සංවාද වලට කාලය කැපීරීම. ටයිම් පාස් කරන මැසේජ්, ගොසිප්, බොරු සංවාද වලට ඔයාගේ වටිනා කාලය පූජා කරන්න එපා. කාලය කියන්නේ ආයෙ ලැබෙන දෙයක් නෙවෙයි. අංක 16. සාර්ථක මිනිස්සුන්ට කුවක වීම. කෙනෙක් සාර්ථක වෙද්දී ඒකෙන් ඉගෙන ගන්න. ඉරිසියා කරලා ඔයාගේ සාක්කුවට වැටෙන දෙයක් නැහැ. සාර්ථක වෙන්න උත්සාහ කරන්න. අනුන්ගේ සාර්ථකත්වයට ඉරිසියා කරන්න එපා. අංක 17. පරණ ගුණ පස්සේ යන්න. එක්සෙක් ආයෙ යාළු වෙනවා කියන්නේ කියවලා ඉවර කරපු පොතක් ආයෙ කියවනවා වගේ. අවසානයේ වෙනස් වෙන්නේ නැහැ. පරණ දේවල් අමතක කරන්න. අලුත් දේවල් වලට ඉඩ දෙන්න. අංක 18. වැඩි පොලි ණය. ඒක හරියට මන්දගාමී විෂක් වගේ. උඹේ නිදහස සේර මේකෙන් ඉවර කරන්න. ණය වෙන්න කලින් දෙපාරක් හිතන්න. අංක 19. දිනන්න කලින් අත්හැරීම. වැටෙන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි වැටිලා ඉන්න එක තමයි ප්‍රශ්නේ. දිනනකම් සටන අතහරින්න එපා. එහෙනම් වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ජය වේවා.